සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ළමයි. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එනවා lot size සහ leverage කියන්නේ මොකක්ද කියලා. මේ ටික හොඳට ඔලුවට දාගන්න. මෙතන ඔයාලා ක්ලියර් කරගන්න ඕන තැන් කිහිපයක්ම තියෙනවා. හරිද? එතකොට forex කියලා කියන්නේ ළමයි අපිට මුදල් හම්බ කරන්න කියලා ආපු මාකට් එකක් නෙමෙයි. ඒක ආවේ එක මුදල් ලේඛකයක් තවත් මුදල් ලේඛකයක් හා කන්වර්ට් කරන්න තමයි එක්ස්චේන්ජ් එකකට තමයි මේක ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක පාවිච්චි කරලා තමයි අපි මේ මුදල් හම්බ කරන වැඩපිළිවෙලකට යන්නේ. හරිද? මුලින්ම මේ ට්‍රේඩින් වලට අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලාට අවස්ථාවක් දුන්නේ නැහැ. ඉස්සලාම් බැංකු සහ ලොකු මූල්‍ය ආයතන තමයි මේ ෆොරෙක්ස් මාකට් එකේ එක්ස්චේන්ජ් කරේ, ට්‍රේඩින් කරේ. එතකොට ඒකට විසඳුමක් විදියට තමයි මේ ලෙවරේජ් කියන සිස්ටම් එක බ්‍රෝකර් කෙනෙක් හඳුන්වලා දුන්නේ. ලෝකෙ ඕනතරම් බ්‍රෝකර්ස්ලා ඉන්නවා ළමයි. ඊට පස්සේ යාලා මේ ලෙවරේජ් සිස්ටම් එකත් එක්ක අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලාට ට්‍රේඩ් කරන්න පුළුවන් අවස්ථාවක් හදලා දුන්නා. හරි. ඔයා හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගෙන account එකක් හදලා ඩොලර් 100කින් ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඔයා account එක හදනකොට බ්‍රෝකර් කම්පැනි විසින් ඔයාගෙන් අහනවා leverage variation එකක්. ඒ කියන්නේ ඔයා දාන leverage එක මොකක්ද කියලා අපිට සිලෙක්ට් කරන්න ඕන. account එක හදනකොට. එයාලා දෙනවා 1ට 100, 1ට 200, 1ට 500, 1ට 1000, එහෙම නැත්නම් 1ට 2000, 1ට unlimited වුණත් දෙන මේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඔයා නිකන් හිතන්නකෝ ඔයා 1ට 100 තෝරගත්තොත් එහෙම ඔයා ඩොලර් 100ක account එකක් පටන් ගත්තා නම් ඔයා ඩොලර් 100ම ට්‍රේඩ් එකට දාන්නේ නැහනේ. ඔයා සාමාන්‍ය ඩොලර් 5ක් විතර තමයි ට්‍රේඩ් එකකට වැටෙන්නේ. ඒතකොට අපි දාන ගාන 100 ගුණයකින් වැඩි කරලා තමයි යාලා මාකට් එකට දාන්නේ. ඒ කියන්නේ ලෙවරේජ් එක 100යි නම් 100 ගුණයකින් වැඩි කරලා තමයි මාකට් එකට දාන්නේ. මම මේ කියන්නේ ලෙවරේජ් එක ගැන. ඊළඟට ළමයි ලොට් කියන්නේ ඔයාගේ තියෙන account balance එකට සාපේක්ෂව ඔයා එක ට්‍රේඩ් එකකට කීයක් මාකට් එකට දානවද කියලා තීරණය කරන සාධකයක්. හරිද? මෙන්න මේම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ ඩොලර් 100ක් තියෙනවා. ඩොලර් 100න් ඔයා ඩොලර් 100ම ට්‍රේඩ් එකකට දාන්නේ නැහනේ. ඔයා ඩොලර් 5ක් විතර ට්‍රේඩ් එකකට දානවා නම් එතකොට අපි ලොට් සයිස් එක අඩු වැඩි කරලා තමයි ඒක තීරණය කරන්නේ. ලොට් සයිස් එක අඩුවෙන් දානවා නම් ඔයා එක ට්‍රේඩ් එකකට දාන ගාන අඩු වෙනවා. අන්න එහෙම තමයි අපි මේ ලොට් සයිස් එක තීරණය කරන්නේ. හරිද? හරි. මේක අපි උදාහරණයකින් පැහැදිලි කරගමුකෝ. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා. කිලෝමීටරයකට මීටර 1000ක් තියෙනවා. අන්න ඒ වගේ ලොට් එකකට යුනිට් ලක්ෂයක් තියෙනවා. එතකොට මේක ෆොරෙක්ස් මාකට් එකේ සම්මතයක්. හරිද? ලොකුවට හිතන්න එපා ළමයි. මේක පොඩි සරල කාරණාවක් තියෙන්නේ. එතකොට ළමයි මේ ඩොලර් 100ක වගේ account balance එකක් තියෙන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් lot size එක වෙන්නේ 0.01යි. ඒ කියන්නේ risk එක අඩු වෙම පාවිච්චි කරන්න පුළුවන් ගාන 0.01යි. ඊට වඩා වැඩියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට අපි risk එක අඩු වෙන විදිහට අපේ trading setup එක හදාගන්නේ. හරිද? එතකොට හිතලා බලන්නකො lot එකක් අතර lot එකකුයි lot 0.01ක් අතර තියෙන වෙනස. lot එක 100කින් විතර බෙදුනහම තමයි 0.01ක් එන්නේ. හරිද? එතකොට බලන්න කොච්චර සේෆ්ටියෙන් අපි මේ ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න පටන් ගන්නවද කියලා. අපි දැන් මේ කතා කරේ ළමයි ස්ටෑන්ඩඩ් ලොට් එකක් ගැන. හරිද? ස්ටෑන්ඩඩ් ලොට් එකක් ගැන. හරිද? එතකොට යුනිට් 10000ක් හඳුන්වන්නේ මිනි ලොට් එකයි කියලා. යුනිට් 10000ක් මිනි ලොට් එකයි, යුනිට් 1000ක් මයික්‍රෝ ලොට් එකයි, යුනිට් 100ක් නැනෝ ලොට් එකයි. යුනිට් 100ක් නැනෝ ලොට් එකයි. හරිද? මේ chart එකේ ඔයාලට පේනවා ඇති. මේවා මතක තියාගන්නකො. මේවා නිකන් අර දැනුමට අවශ්‍ය දේවල්. ඉතින් අර ප්‍රායෝගිකව මේවා අපිට හිතන්න දෙයක් නෑ. මේක මාකට් එකේ දකිනකොට ඔයාලට ට්‍රේඩ් එකක් ඔටෝම ගන්න හැකියාවක් එනවා. අපි දැන් බලමු යුරෝ USD කියන කරන්සි පෙයා එකෙන් ලොට් එකක් බයි කරන්න අපි ට්‍රේඩ් එකකට ඩොලර්ස් කීයක් දාන්න ඕනද කියලා. හරිද? මෙන්න මාකට් එකේ දැන් තියෙන ප්‍රයිස් එක අපි බලමුකෝ. 1.09ක් කියලා ගමුකෝ ප්‍රයිස් එක. ලොට් එකකට යුනිට් ලක්ෂයයි. ඒ කියන්නේ මේ 1.09 වැඩි කරන්න ඕන ලක්ෂයෙන්. එතකොට තමයි
අපිට එන ඩොලර්ස් ගාන එන්නේ. ඉතින් බලන්න ලොට් එකක් දාන්න අපේ බැලන්ස් එක මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන්න ඕන. ඩොලර් 1,90,000ක්. ඩොලර් වලින් ගත්තොත් එහෙම 1,90,000ක් තියෙන්න ඕන යුරෝ USD එකේ ලොට් එකකින් ට්‍රේඩ් එකක් දාන්න. එතකොට ගෝල්ඩ් එකේ වගේ එකක නම් මේක මීට වඩා සෑහෙන ගාණක් වැඩි. තේරුණාද මං කියන එක? එතකොට දැන් ලොට් එකක් දාන්නනේ. හරි. අපි නිකන් බලමු දැන් අපේ අඩුම ලොට් සයිස් එක වෙන්නේ 0.01නේ. 0.01කින් දාන්න නම් මේක 100ෙන් බෙදෙන්න බෑ. නේද? 100ෙන් බෙදුණා කියලා කියන්නේ ඒත් එක ට්‍රේඩ් එකකට අවම අපි ළඟ තියෙන්න ඕන ඩොලර් 1090ක්. දැන් මං කියන එක පැහැදිලිද? දැන් ඒක තමයි දැන් අපි වගේ පොඩි ට්‍රේඩර්ස්ලට මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න අමාරු වෙයි. ලොකු ඩොලර්ස් ගාණක් ට්‍රේඩ් වලට තියෙන්න ඕන. ඒ හින්දා තමයි මේ බ්‍රෝකර් කියන කන්සෙප්ට් එක ඇවිල්ලා බ්‍රෝකර් කෙනෙක් කරහා අපි අපේ තියෙන ඩොලර් ගාණ ලෙවරේජ් කරලා කියන්නේ වැඩි කරලා මාකට් එකට දාලා අපි මේ එන්ට්‍රීස් ගන්නෙ. දැන් පැහැදිලි නේද? හරි. මේක තවත් සරල කරන්නම්කො මං ඔයාට. දැන් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ වැඩේට අපි බැස්සොත් අපිට යුරෝ USD මාකට් එකේ ලොට් එකක් ගන්න ඩොලර් 1,90,000ක් යනවා. ඒක තේරෙනවානේ. අපි ඉස්සරහ කතා කරා. ඒක තේරෙනවානේ. හරි. ඊට පස්සේ අපි බ්‍රෝකර් කම්පැනි එක account එකක් හදලා එකට 500 ලෙවරේජ් එක අපි සිලෙක්ට් කරොත් හරිද? අපිට යුරෝ USD වල ලොට් එකක් ගන්න යන ගාන දැන් අපි කැල් කරලා බලමු. හරිද? එකට 500 ලෙවරේජ් කරා කියලා කියන්නේ අපි එකක් දානකොට බ්‍රෝකර් 500ක් දානවා. කියන්නේ එකට 500 ගුණයකින් වැඩි කරනවා. හරිද? එතකොට අපි 1,90,000 දැන් බ්‍රෝකර් නැතුව අපිට 1,90,000ක් වෙනවා ලොට් එකක් ගන්න. බ්‍රෝකර්ගේ ලෙවරේජ් ගිණුමට දාලා කරොත් අපිට යන්නේ 1,90,000 බෙදන්න ඕන 500ෙන්. හරිද? 1,90,500ෙන් බෙදුවාම එන්නේ 1,90,500ෙන් බෙදුවාම 218යි. ඩොලර් 218යි අපිට යන්නේ. එකට 500 ලෙවරේජ් එක පාවිච්චි කරොත්. හරිද? හැබැයි දැන් අපේ තියෙන ඩොලර් 100යි නම් ඒත් 218ක් අපිට එක ට්‍රේඩ් එකකට දාන්න බෑනේ. නේද? එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කරන්නේ ලෙවරේජ් ලොට් සයිස් එක තව අඩු කරනවා. 1 ලොට් පාවිච්චි කරා නම් අපිට තියෙන අඩුම ලොට් සයිස් එක පාවිච්චි කරලා බලමු. 0.01යි. හරිද? 0.01 පාවිච්චි කරොත් මේ 218ත් ආයේ 100ෙන් බෙදෙන්න ඕන. 218 100ෙන් බෙදුනහම 2.18යි. එතකොට ඩොලර් 100 account එකකින් අපි එක ට්‍රේඩ් එකක් දාන්න 0.01 ලොට් සයිස් එක පාවිච්චි කරොත් අපේ බැලන්ස් එකෙන් යන්නේ අපේ බැලන්ස් එකෙන් යන්නේ ඩොලර් 2.18යි. දැන් මං කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි හිතන්න ඕන ඔයාගේ account balance එකට අනුව ඔයා පාවිච්චි කරන්න ඕන හොඳම lot size ටික කොහොමද කියලා. හරිද? මම දැන් මේ display එකේ දාලා තියෙනවා. ඔයාගේ ඩොලර් 100ක් තියෙනවා නම් ඔයා 0.01 use කරන්න. 200ක් තියෙනවා නම් 0.02, 500ක් තියෙනවා නම් 0.05, 1000ක් තියෙනවා නම් 0.1 lot size එක use කරන්න. එතකොට ඔයා මේ ඩොලර් 1000ක් තියෙනවා නම් එක ට්‍රේඩ් එකක් දානවා නම් තමයි 0.1 යූස් කරන්නේ. ට්‍රේඩ් දෙකක් දානවා නම් ලොට් සයිස් එක දෙකට බෙදලා 0.05 දෙකක් තමයි දාන්න ඕන. දැන් තේරෙනව නේද? ට්‍රේඩ් 10ක් දානවා නම් ඩොලර් 1000 තියෙනකොට එතකොටත් ඔයාලා පාවිච්චි කරන්න වෙන්නේ 0.01 ට්‍රේඩ් 10ක්. එතකොට තමයි 0.1ක් වෙන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් 10ම එකතුව ලොට් 0.1ක් වෙන්නේ එතකොට. අන්න ඒ විදිහට මේකේ අපි ලොට් වලින් ලොට් පාවිච්චි කරලා අපේ account එකේ risk එක අඩු කරගන්න එහෙමයි. තේරුණාද මම දැන් කියන දේ? එතකොට දැන් ඩොලර් 100 තියෙන කෙනෙකු ඩොලර් 1000 තියෙන කෙනෙකුට උනත් පොඩි ලොට් size එකක් පාවිච්චි කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඩොලර් 100 තියෙන කෙනාට පාවිච්චි කරන්න පුළුවන් උපරිම ලොට් size එක තමයි 0.1. ඒකත් risk එක 0.01. ඒකත් රිස්ක් එක වැඩි වගේ තමයි. නමුත් අපි ඒක රිස්ක් එක මැනේජ් කරගෙන අපේ ට්‍රේඩින් සෙටප් එකත් හදාගෙන ස්ට්‍රැටජි එකත් එක්ක RR එක මැනේජ් කරගෙන ලස්සනට ඉස්සරහට ගියාම
ඔයාගේ විනින් පර්සන්ටේජ් එක වැඩි කරගන්න පුළුවන්. ළමයි මේක මෙච්චර ඩීප්ලි වාට පැහැදිලි කරලා දෙන්නේ සරලව මේක සූදුවක් කරගන්න නැතුව මේක ලස්සන්ට ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න ඕන ගමනක් තියෙන්නේ. මොකද අපේ රටේ ගොඩක් අය මේක සූදුවක් විදිහට තමයි කරන්නේ. රිස්ක් එක මැනේජ් කරගන්න නැතුව සල්ලි ටික නිකන් නාස්ති කරගන්නවා. තමන්ගේ ජොබ් එකෙන් හම්බෙන සල්ලි ටිකත් මේකට දාලා නාස්ති කරගන්නවා. ඉතින් එහෙම කරන්න එපා කවදාවත්. එහෙම කරගත්තොත් ඔයාට මේකේ කවදාවත් ගමනක් නැහැ. ඒ හින්දා හරියට හොඳට හිතලා හොඳට මේක ඉස්සලා ඉගෙනගෙන මේ වැඩේ පටන් ගන්න. ඒ හින්දා මේ වීඩියෝ සීරීස් එක ඔයාලට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා එකක් දාන්න, යාළුවන්ට පෙන්නන්න. ඔයාගේ ලොස්ට් වෙන යාළුවෝ ඉන්නවා නම් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ ඉස්සලා මයින්ඩ් එක හදන්න. එක්කෝ මේක සබ්ජෙක්ට් එක සම්පූර්ණ නතර කරලා දාන්න. ඔයා මාස 2ක් විතර යනකොට ඔයාට තේරෙනවා නම් ඔයා තාමත් ලොස්ට් නම් මං හිතන්නේ නැහැ ඉතින් එතනින් එහාට ඔයාට මේක මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගෙන කරගන්න පුළුවන් වෙයි කියලා. සමහර වෙලාවට අවුරුදු 5-10 ගිහිල්ලත් ප්‍රොෆිට් කරන අය ඉන්නවා. හැබැයි ඉතින් තමන්ගේ රිස්ක් එකනේ. තමන්ට ඕන තරම් සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, රිස්ක් එකට දාන්න පුළුවන්. හරිද? අපි එහෙම කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේකට එන්න කියලා. මේ සබ්ජෙක්ට් එක කරන අය ඉන්නවා අපි දන්නවා. ඉතින් ඒ අයට උදව්වක් විදිහට තමයි අපි මේ වීඩියෝ සීරීස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් ළමයි මේ වීඩියෝ එක මම මෙතන නතර කරන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.